ඈ බොල කොල්ලනේ උඹලා ඔය hina වෙන්නේ මම මේ කියන කතාව බොරුවක් කියලා හිතාගෙනද? උඹලා වගේ කිරිසප්පයෝ ඕව විශ්වාස නොකරන එක අරුමයක් ඈ. ඒ වුණාට අහගනින්න. මේක මේ අදීය වෙච්ච දෙයක් නන් නෙවෙයි. මේක උනේ මම උඹලගේ වයසේ ඉද්දී. අර මහවැව ඉස්මත්තේ තියෙන පහළු සොහන පහු කරගෙන යද්දී ඇඟ හිරිවැටලා යන සීතලක් දැනෙලා තියෙනවද උඹලට? අන්න එතන තමයි මේ සිද්ධිය උනේ. එතකොට එතන තිබුණේ මහා වලව්වක් වගේ ගියා. ඒකේ හිටියා කිරිබණ්ඩ කියලා මිනිස්සේ. නම කිරිබණ්ඩ වුණාට මිනිහාගේ වැඩ නම් අමු කළු වැඩ තිබුණේ. ගමේ ගෙක්ට වතුර උගුරක්වත් දීලා නැහැ. හිඟන්නෙක් ආවොත් බල්ලෝ ලවා එලවනවා. හැබැයි මිනිහට තිබුණා මහා පුදුම කෑදරකම. ඒ තමයි ඌරුමස්. ඌරුමස් උයලා තියනවා නම් ගෙදර කිරිබණ්ඩට ඒ වෙලාවට මොන යකාවත් පේන්නේ නැහැ. ඔන්න දවසක් රෑ ජාමෙක කිරිබණ්ඩ හොඳටම බීලා ඇවිල්ලා ගෑනිට කෑ ගැහුවා. "බොල අද ඔයපේ මට තෙල් දාලා ඌරුමස්" කියලා. ගෑණි ඒ කියන්නේ සොපිනා. හොඳ ගෑණි. පව්වර අහිංසකී. මිනිහට බහේ වෙවුල එදා රෑ ඌරුමස් හිව්වා. කිරිබණ්ඩා බත්පත බෙදාගෙන කන්න ගත්තා විතරයි. එක පාරටම ගාලා මිනිහා උගුර අල්ලගත්තා. මස් කටුවක් හිර වෙලා. වතුර ටිකක් දෙන්නවත් සොපිනට වෙලාවක් තිබුණේ නැහැ. කිරිබණ්ඩා එතනම ඇස් උඩ ඉඳාගෙන මැරිලා වැටුණා. දැන් තමයි කතාව පටන් ගන්නෙ. අහගෙන ඉඳපල්ලා. කිරිබණ්ඩා මැරිලා 7 දවසේ දාන දෙන්න ලෑස්ති වුණා. ගමේ උන්නම් කිව්වේ ඕකා වගේ එකෙක්ට දාන දීලා වැඩක් නැහැ. ඕකා යන්නේ නරකාදියටමයි කියලා. ඒත් ඉතින් සොපිනාගේ හිත හදන්නත් එපැයි. ඔන්න දානිව යන්න ගමේ ගෑනු ටික එකතු වුණා. මමත් එතකොට පොඩි කොළුවා. මගේ අම්මා ගියා උයන්න උදව්වට. මාත් ගියා අම්මගේ සාටකේ එල්ලිලා කෑම ටිකක් කාලා එන්න. රෑ බොහෝ වීගෙන ඉද්දී මුළු පළාතම අමුතුම මූසලකින් වැහිලා ගියා වගේ දැනුණා. අහස කළු කරලා හුලඟක්වත් හමන්නේ නැති පුදුම පාළුවක්. කුස්සියේ ගෑනු උයනවා. සොපිනා අඬ හාල් කරනවා. එක පාරටම කුස්සියේ ලිප ළඟ හිටපු මැණිකෙනන්දා කෑ ගැහුවා. "දෙයියෝ සාක්කි! මේ මොකද බොල මේ?" හැමෝම දිව්වා ලිප ළඟට. බලද්දි බත් උයන්න තියපු මුට්ටිය ඇතුලේ රතු පාටට දියරයක් උතුරනවා. නිකන් ලේ වගේ. මේ මොන හදිහුනියමක්ද? හාල් හේදුව නේද හොඳට? ගෑනු කුසුකුසු ගාන්න ගත්තා. සොපිනා බය වෙලා. "අනේ මන්දක්කේ මම හොඳට හේදුවා" කියලා ආයෙත් අලුත් මුට්ටියක් ලිපේ තිබ්බා. ඒත් ටික වේලාවකින් ඒකිනුත් එන්න ගත්තා අර ජරා ගඳ. හරියට දවස් ගාණක් පරණ වෙච්ච මලකුණක් වගේ ගඳක්. එතකොටම කුස්සියේ එලිපත්ත උඩ ඉඳගෙන හිටපු බල්ලා එක පාරටම හූ ගාලා දීර්ඝට උඩුබුරන්න ගත්තා. ඌ නිකම් බුරනව නෙවෙයි. කුස්සියේ වහලේ දිහා බලාගෙන බය වෙලා පස්සට යන ගමන් බුරන්නේ. අපේ අම්මා මාව දොරුල් කරගත්තා. "කොල්ලෝ අද නම් මෙතන හොඳ දෙයක් නෙවෙයි වෙන්න යන්නේ. යමන් හනික ගෙදර යන්න" කියලා යන්න හැදුවා විතරයි. කුස්සියේ පිටිපස්සේ දොර එක පාරට ඇරුණා. හුලඟක්වත් ආවේ නැහැ. නිකම් මැරුණා. එතකොටම මිදුල පැත්තෙන් ඇහුණා කටහඬක්. ඒක මනුස්ස කටහඬක් නෙවෙයි. හරියට පොළොවේ යටින් එන සද්දයක් වගේ. එන ගොරෝසු ගැඹුරු සද්දයක්. "සොපිනෝ!" සොපිනා තේ තිබ්බ පොල් කට්ට බිම වැටුණා. ගෑනු ඔක්කොම එක පොදියට ගැහුණා. "කවුද? කවුද?" මැණිකෙනන්දා වෙවුල ඇහුවා. "මට බඩගිනි බොල. මගේ බත් ටික ඉව්වද?" ඒ සද්දේ ආවේ
දොරකඩ ළඟ තිබ්බ අඹ ගහ යටින් කලුවරේ කවුරුත් පේන්නේ නැහැ. ඒත් එතන හිටපු ගමේ සිරා අයියා ටිකක් හිත අයිය එකා ලන්තෑරු මොස්සගෙන මිදුලට බැස්සා. අඩේ කවුද කොතන ඉන්නේ? අපි ආවේ පින් අතේ වැඩකට. මෙතන විකාර නොකර ඵලයන් යන්න. සිරා අයියා කෑ ගැව්වා. ඒත් එක්කම අඹ ගහ මුලින් කළු පාට ඡායාවක් ඉස්සුණා. ළමයිනේ මම මේ ඇස් දෙකට දැක්කා. ඒ රූපේ අඩි 7ක් විතර උසයි. ඇඟ පුරාම මඩ ගෑවිලා. කටින් කෙල වැක්කිරෙනවා. ඇස් දෙක ගිනි අඟුරු වගේ රතුයි. ඒ වෙන කවුරුත් නෙවෙයි. කිරිබණ්ඩා. සිරා අයියා ලන්තෑරු මත ඇරලා දුවගෙන ඇවිත් කුස්සියට පැන්නා. අඩේ දොර වහපියෝ. මූ ඇවිත් ඉන්නේ දානේ කන්න නෙවෙයි. අපිව ගන්න ඇවිත් තියෙන්නේ. කුස්සිය දොර වැහුවා විතරයි. වහලේ උඩින් කවුරු හරි දුවන සද්දයක් ඇහුණා. හරියට වහලේ උළු කැට කඩාගෙන වැටෙන්න යනවා වගේ. ගෙය ඇතුලේ තිබ්බ වළම් පිඟන් ඔක්කොම එක පාටම පොළවේ ගිහිලා කුඩු වුණා. සොපිනා කෑ ගහලා ඇඬුවා. අනේ රත්තරම් මිනියෝ මම මේ ඔහෙට පින් දෙන්නයි හදන්නේ. ඇයි මේ අපිට වද දෙන්නේ? එතකොටම වහලේ හිලකින් පහලට ඔළුව දැම්මා. අර රූපේ. ඕහාල එල්ලෙලා හිටියේ වවුලෙක් වගේ. මූණ සම්පූර්ණයෙන්ම විරූපී වෙලා. කටේ දත් දිස්සිලා. පින් මට එපා බොල තොපේ පින්. මට ඕන මගේ ඌරු මස්. තොපි මට එදා ගන්න දුන්නේ නෑනේ. මම අද තොපි ඔක්කොම මරාගෙන කනවා. යකා කෑ ගැව්වා. එතකොටම එතන හිටපු වයසක ආච්චි කෙනෙක් ඩිංගිරි අම්මා කියලා ඉස්සරහට ආවා. ඒ ආච්චි ගුරුකම් එහෙම ටිකක් දන්නවා. ආච්චි අතේ තිබ්බ හොණු ටිකක් අරගෙන මතුරලා යකාගේ මෝනට ගැහුවා. ගාලා යකා කෑ ගහගෙන වහලෙන් උඩට ඇදිලා ගියා. සොපිනෝ මේක නම් නිකම් පෙරේතෙක් නෙවෙයි. මේක මල යකෙක් වෙලා බොල. මේක දානේ අරන් යන එකෙක් නන් නෙවෙයි. දැන්ම නවත්තපන් ඔය උයන එක. උඹලා දානේ ඉවුවොත් මේක ඒක මුලින්ම කාලා පස්සේ උඹලවත් කනවා. එහෙනම් මොකද කරන්නේ? සොපිනා ඇහුවා. දැන්ම ඵලයන් හන්දියට අර ඌරු මස් කඩේ මුදලාලිට කියලා නරක් වෙච්ච මස් ටිකක් ඉල්ලගෙන වරින්. ලුණු ඇඹුල් නැතුව ඒක තම්බපන්. ඊට පස්සේ බත් එක කවලම් කරලා ගෙයි පිටිපස්සේ තියෙන වැසිකිලි වල ළඟට ගිහින් දාපන්. මෝගේ කෑදරකම යන්නේ නෑ ඔහොම. මේක අහපු අපි ඔක්කොම බය වුණා. රෑ 12ට කිට්ටුයි. කවුද යන්නේ මස් ගේන්න? අන්තිමට සිරා අයියයි තව ගමේ කොල්ල දෙන්නෙකුයි පන්දම් පත්තු කරගෙන දිව්වා. ටික වේලාවකින් උන් හති දාගෙන නරක් වෙච්ච ඌර්මස් වගේක් ගෙනාවා. ගන්ධේ බෑ. ඩෙංගිරි අම්මා කිව්ව විදිහටම සොපිනා ඒ මස් ටික තම්බලා ලොකු බත් ගුලියක් ඇදුවා. ඊට පස්සේ වෙවුල ඒ බත් ගුලිය අරගෙන ගේ පිටිපස්සට ගියා. අපි හැමෝම ජනෙලින් බලාගෙන හිටියා. සොපිනාර බත් ගුලිය වල ළඟින් තියලා කිරිබණ්ඩෝ උඹට ඕන જાතිය මම ගෙනාවා. මේක කාලා අපි වතෑරලා ඵලයන් යන්න කියලා කෑ ගැහුවා. එතකොටම මුළු වත්තම දෙදරලා ගියා. මහා හුලඟක් ආවා. ගස් කොළන් කැඩෙන සද්ද ඇහුණා. අර අඹ ගහ උඩ ඉඳන් කළු පාට ගුලියක් බිමට පැන්නා. ඌ හතර ගාතින් බඩ ගාගෙන ගිහින් අර බත් ගුලියට කඩා පැන්නා. ළමයිනේ ඌ ඒක කෑවේ බල්ලෙක් වගේ. චක ගාලා මස් කටු හපන සද්ද අපිට ඇහුණා. ඌ ඒක කාලා ඉවර වෙලා ලේ පෙරාගත් කටින් සොපිනා දිහා බැලුවා. තව නැද්ද? ඌ ගොරහැඩි සද්දෙන් ඇහුවා. සොපිනා බය වෙච්ච පාර සිහි නැති වෙලා වැටුණා. ඩිංගිරි අම්මා ඉක්මනට එළියට පැනලා ආයෙ මතුරුලා දුම්මල ටිකක් ගැහුවා. යකා හෝ ගාලා කෑ ගහගෙන කැලේ පැත්තට දිව්වා. පහවදා බලද්දී අර බත් ගුලි තිබ්බ තැන
වේලිච්ච ඇටකටු විතරයි තිබුණේ. ඊට පස්සේ සොපිනා ඒ ගේ දාලා ගමේ වෙන පැත්තකට ගියා. අදටත් රැට ඒ පාළු ගෙවල් පැත්තෙන් යද්දි ඌරු මසු වෙන ගඳක් එනවලු. සමහරු කියනවා තාමත් කිරිබණ්ඩා අර අඹ ගහවලට වෙලා බලාගෙන ඉන්නවා කියලා. කවුරු හරි එයාට ඌරු මස් ටිකක් ගෙනත් දෙනකම්. ඔන්න ඔහොමයි මලගිය ඇත්තන්ට දානි දෙන්න ගින් වෙච්ච දේ. ඒ හින්දා මතක තියාගනිල්ලා. ජීවත් වෙලා ඉද්දි කරන පව් මැරුණම ගෙවන්න වෙන්නේ ඔය වගේ තමයි. කෝ දැන් යමල්ලා යන්න. පුතේ මටත් රෑ වෙලා තනියම යන්න බෑ බොල.